හයි ඔයගලන්ට කොහොමද ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතනවා අද මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔන්න ඉතින් මේ ස්ක්‍රබ් එක යූස් කරන පළවෙනි පාරෙම ආට පැහැදිලි වෙනසක් දෙක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔන්න ඉතින් මේ ස්ක්‍රබ් එක හදා ගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ කෝපි, සීනි සහ මී පැණි විතරයි. ඉතින් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් ලේස්ම ස්ක්‍රබ් එකක් මේක. ඔයාලට පුළුවන් මේ ස්ක්‍රබ් එක මූණට වගේ මුළු ඇඟටම පාවිච්චි කරන්න. මම අද මුළු ඇඟටම පාවිච්චි කරන නිසා වැඩිපුර ප්‍රමාණයක් මේකෙන් හදා ගන්න. ඔයගොල්ලෝ මූණට විතරක් නම් පාවිච්චි කරන්න මේ ගන්න ප්‍රමාණවත් අඩුවෙන් ගත්තට කමක් නැහැ. ඉතින් ඔයාලා මී පැණි ගන්නව නම් හොඳ බ්‍රෑන්ඩ් එක මී පැණි වගේ පාවිච්චි කරන්න. නැත්නම් ඔය සමහර කඩවල වල තියෙන මී පැණි වල සීනි කෝලම් කරලා විතරක් තියෙන ඒවා තියෙනවා. මම මේ අද ගත්තේ බර්ක බ්‍රෑන්ඩ් එකේ මේ මී පැණි එක. අද මම මේ පාවිච්චි කරපු මී පැණි එක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ හින්දා ටිකක් ඝන වෙලා තිබුණේ. ඒක හින්දා මික්ස් කරගන්න අමාරු නිසා මම වතුර ටිකක් යූස් කරා ඒකට. ඔයගොල්ලෝ ගාව මී පැණි තියනවා නම් පාවිච්චි කරන්න. මී පැණි නැති වුණත් සීනි, කෝපි දාලා වුණත් මේ පැක් ස්ක්‍රබ් එක හදා ගන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එක යූස් කරන්න කලින් ඔයගොල්ලෝ කැමති ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්ක්‍රබ් එක මූණේ හොඳට ඇප්ලයි කරගන්න. ඉතින් මේ කොෆි කියන්නේ ගොඩක් බෙනිෆිට්ස් දෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. අපේ ස්කින් එකට වගේම හෙයා එකටත් ගොඩක් වැදගත් වෙනවා. ස්කින් එකට අපේ ස්කින් එක ටයිට් කරගන්න, හොඳට එක්ස්ෆොලියේට් කරගන්න, වගේම ස්කින් එක බ්‍රයිට් කරගන්න, මොයිස්චරයිස් කරගන්න වගේම ඩාර්ක් සර්කල්ස් තියෙනවා නම් ඒව අයින් කරගන්නත් පුළුවන් මේ කොෆි පාවිච්චි කරමින්. මේ ස්ක්‍රබ් එක හදා ගන්න ඕගොල්ලෝ දුමුරු සීනි තියෙනවා නම් ගෙදර පාවිච්චි කරන්න. අද දුමුරු සීනි තිබ්බේ නැති හින්දා මම සුදු සීනි තමයි පාවිච්චි කරේ. ඉතින් සීනි මගින් ඔයගොල්ලෝගේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් වෙනවා. ඒ වගේම හනි පාවිච්චි කරන නිසා මූණ මොයිස්චරයිස් වෙනවා. ඒ වගේම මූණට බ්‍රයිට්නස් එකකුත් ලැබෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ස්ක්‍රබ් එක හොඳට මූණෙම ඇප්ලයි කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේක ලිප් ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න. අද මම මේක ලිප්ස් වලටත් ඇප්ලයි කරනවා. ලිප්ස් වල තියෙන ඩාර්ක්නස් එක නැති කරගන්න, පිග්මන්ටේෂන් තියෙනවා නම් ඒව නැති කරගන්නත් පුළුවන් වෙනවා මේ ස්ක්‍රබ් එක මගින්. ඒකින්ද මම මේක ලිප්ස් වලටත් පාවිච්චි කරනවා අද. ඉතින් මේ ස්ක්‍රබ් එක මුළු මූණෙම ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ හිමීට ඔයාලගේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා උඩු අතට කවාකාර විදියට හොඳට ස්ක්‍රබ් කරගන්න. මේක ඇඟිලි තුඩු ගොඩක් අත කරන්න යනපා. පොඩි ප්‍රෙෂර් එකක් විතර අතීල ඉවර වෙලා හොඳට ස්ක්‍රබ් කරගන්න තියෙන්නේ. ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා. ඒ වුණොත් මූණ සීරිලා යන බලන අපි ෂුගර් පාවිච්චි කරලා තියෙනවනේ. ඒක නිසා හිමීට හොඳට ස්ක්‍රබ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රබ් එක සතියකට දෙපාරක් විතර පාවිච්චි කරන්න. වැඩිපුර දිනපතාම පාවිච්චි කරන්න එපා. එතකොට මූණ එක්ස්ෆොලියේට් වෙන්න පුළුවන්. ඒක නිසා සතියට දෙපාරක් විතර පාවිච්චි කරාම හොතට පැති. අද මේ ස්ක්‍රබ් එක මම ඇඟටත් පාවිච්චි කරන නිසා මම මේ හදාගත්ත ස්ක්‍රබ් එකටම මම පාවිච්චි කරන බොඩි වොෂ් එකෙන් ටිකක් එකතු කරගන්නවා. එතකොට ස්ක්‍රබ් කරගන්න ලේසි නිසා මම ස්ක්‍රබ් බොඩි වොෂ් ටිකක් පාවිච්චි කරනවා මේකෙදී.
ඉතින් හොඳට ස්ක්‍රබ් කරගත්තට පස්සේ මේ ස්ක්‍රබ් එක විනාඩි 15ක් 20ක් විතර හැම හොඳට වේලෙන්න දෙන්න. ඊට පස්සේ හොඳ පිරිසිදු වතුරෙන් හොදලා දාන්න තමයි තියෙන්නේ. මේ තියෙනවා ස්ක්‍රබ් එක විනාඩි 20ක් විතර තියලා ඉවත් කරාට පස්සේ මගේ මූණ තියෙන විදිය ඔයගොල්ලන්ට පැහැදිලි වෙනසක් පේනවා ඇති. මගේ මූණ කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. ඉතින් මේ ස්ක්‍රබ් එක රිමූව් කරගත්තට පස්සේ ඔයාලට තියෙන ඔයගොල්ලෝ කැමති ඔයගොල්ලෝ පාවිච්චි කරන ටෝනර් එකෙන් හොඳට මූණ ටෝන කරගන්න. එතකොට පුළුවන් පෝසස් ඕපන් වෙලා තියෙනවා නම් ඒව ක්ලෝස් කරගන්න. ඔයගොල්ලෝ ටෝන එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අයිස් කියුබ් වලින් මූණ හොඳට අයිස් කියුබ් වලින් මේ රබ් කරගන්න. ටෝන එක පාවිච්චි කරලා උනාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරන මොයිස්චරයිසර් එක හොඳට මුළු මූණෙම ඇප්ලයි කරගන්න. එතකොට මූණ ඩ්‍රයි වෙන එක වළක්ව ගන්න අපිට පුළුවන් වෙනවා. ස්ක්‍රබ් එක ඔයගොල්ලෝ එකට පාවිච්චි කරා නම් ස්ක්‍රබ් එක රිමූව් කරාට පස්සේ ඒකට පාවිච්චි කරන බොඩි ලෝෂන් එකක් හරි මොයිස්චරයිසර් එකක් හරි පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මූණ පැහැපත් කරගන්න මූණ සුදු කරගන්න ආසයට සයිඩ් ඉෆෙක්ට්ස් මොකොත් නැතුවම මූණ පැහැපත් කරගන්න හොඳම ස්ක්‍රබ් එකක් තමයි මේක. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.